අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ පණිවිඩ ගොඩක් නැතුව ඕනෑම කෙනෙකුට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් වින් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියන්නේ. ඔයා දන්නවද දොස්තර කෙනෙක් බලන්න යනකොට අපි channel එකක් දාලා අපිට පහසු වෙලාවක් තෝරගන්නව නේද? හරියට ඒ වගේ කිසිම පණිවිඩයක් යවන්නේ නැතුව ඕනෑම කෙනෙකුට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් වින් කරගන්න පුළුවන් ක්‍රමයක් දැන් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් එක්ක වෙලාවක් හදාගන්න ගියාම මොකද වෙන්නේ? මාට කියන්නද පුළුවන්. මට ඒ වෙලාවට බෑ. එහෙනම් වෙන දවසක් පුළුවන්. මේ විදිහට දෙන්නටම ගැලපෙන වෙලාවක් ගන්න පණිවිඩ ගොඩක් යවන්න වෙනවා. මේකට ගොඩක් කාලය නාස්ති වෙනවා. සමහර වෙලාවට කතා බහ අවසන් වුණත් අමුවට වෙලාවක් වෙන් කරගෙනත් නැහැ. මේ ප්‍රශ්නෙට තියෙන ලේසිම විසඳුම තමයි timetype.app. මුලින්ම ඔයා නිදහස්ව ඉන්න දවස් සහ වේලාවන් time type එකට ඇතුළත් කරන්න. උදාහරණයක් විදිහට මට බදාදා සහ බ්‍රහස්පතින්දා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් පුළුවන් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාටම වෙන වුණු link එකක් ලැබෙනවා. ඒක timetype.app ඇලේරත් ඔයාගේ නම වගේ link එකක් තමයි. ඔයාට මේ link එක WhatsApp, Facebook හෝ වෙනත් ඕනෑම ආකාරයෙන් අනිත් පැයට යවන්න පුළුවන්. කෙනෙක් මේ link එක විවෘත කරාම ඔයා නිදහස් ඉන්න වෙලාවන් සහ දවස් එයාට පේනවා. ඊට පස්සේ එයාට පුළුවන් තමන්ට පහසු දවසක් සහ වේලාවක් තෝරාගෙන ඔයා එක්ක හමුවක් වෙන් කරගන්න. ඔයාට මේ වෙලාව පුළුවන්ද කියලා නැවත නැවත පණිවිඩ යවන්න අවශ්‍ය නැහැ. ඔයා දැනටමත් කෙනෙක් එක්ක හමුවක් වෙන් කරගෙන තිබෙනවා නම් ඒ වෙලාව වෙනත් කෙනෙකුට පෙන්වන්නේ නැහැ. හමුව වීඩියෝ ඇමතුමක් නම් ඒකට අවශ්‍ය link එකත් ස්වයංක්‍රීයවම සකස් වෙනවා. හමුවට වේලාව ලං වුණාම WhatsApp පණිවිඩයකින් ඒ ගැන මතක් කිරීමකුත් ලැබෙනවා. ඒ නිසා හමුව අමතක වෙන තිබෙන අවස්ථාවත් අඩුයි. ඉතින් දොස්තර කෙනෙක්ව බලන්න අපිට පහසු වේලාවක් channeling කරනවා වගේම දැන් time type හරහා අනිත් අයටත් ඔයාලත් එක්ක කතා කරන්න පහසු වෙලාවක් වෙන් කරවා ගන්න පුළුවන්. තවත් ඔයාට කීයටද පුළුවන් කියලා පණිවිඩ ගොඩක් යවන්න අවශ්‍ය නැහැ. timetype.app link එක පහලින් තියෙනවා. දැම්ම ගිහින් ඔයාගේම පිටුව නොමිලේම හදාගන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න මේක share කරන්න. මේ වගේම ඔයාගේ වැඩ ලේසි කරන තවත් ප්‍රයෝජනවත් දෙයක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.